Hi friends, good morning. අද අපි ඇවිල්ලා තින්නේ බාලි හෙවන් ගේට් එකට. ඉතින් ටෙම්පල් එකට යන්න කලින් හැමෝටම මේ වගේ අන්දලා තමයි එකගෙන යන්නේ. සෝ අපි උඩට ගිහලා බලමු මොන විදිහටද කියලා. දැන් වෙලාව පාන්දර 6යි. අපි පිටත් වුණේ හොටෙල් එකෙන් පාන්දර 3ට ඇවිල්ලා මෙතන බාලි හෙවන් ගේට් එක ළඟ ෆුල් ක්‍රවුඩ් එකක් තියෙනවා. අපිට හෙවන් ගේට් එක ළඟ ෆොටෝ එක ගහන්න නම් එක හම්බුනේ 57. anyway කොහොම හරි මේ අපි ආවේ වෙහිකල් එකේ ඇවිල්ලා ෂටල් සර්විස් එක තමයි උඩට එන්න තියෙන්නේ. ඒ ඇවිල්ලා කඳු උඩට යන්න තියෙනවා තව ඇවිදගෙන. මේ පිටිපස්සෙන් තියෙන්නේ ඇක්ටිව් වොල්කැනෝ එක. ඉතින් මේක පන්සලට ගියාම තවත් ලස්සනට පේනවා. දැන් අපි කණ්ඩ ඇවිල්ලා තමයි මෙතන ඉන්නේ. ඒත් මාර ලස්සනට මෙතන පේනවා. විශේෂයෙන්ම ඔයගලන්ට කියන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ප්ලේස් එක ගැන. අපි බ්‍රේක්ෆාස්ට් ගත්ත තැන උඩ රූෆ් টොප් එකේ තමයි දැන් අපි ඉන්නේ. ඉතින් මෙතන හරිම ලස්සනට ෆොටෝ ලොකේෂන්ස් වලට එක එක තැන් ක්‍රියේට් කරලා තියෙනවා. වොල්කැනෝ එකත් ලස්සනට පේන විදිහට. ඉතින් මෙතන ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලා ඒගොල්ලෝ අපේ ෆෝන් එකෙන් අපිට ලස්සන පික්චර්ස් අරගෙන දෙනවා. කොහොම වුණත් අපිට මේ තැනට එන්න අවස්ථාව හම්බුනේ අපි පහළ බ්‍රේක්ෆාස්ට් ගත්ත බිල් එක මේගොල්ලන්ට පෙන්නුවට පස්සේ. කොහොම වුණත් මම නම් හිතන්නේ මේක හොඳ බිස්නස් එකට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට තමයි මම නම් මේ ප්ලේස් එක දැක්කේ. මහන්සි ටිකක් කන්ද උඩට යනකම් පයින් ඇවිදගෙන ආවා. කොහොම හරි මේක හින්දු ටෙම්පල් එකක්. මෙහි හින්දු අර ලංකාව වගේ නෙමෙයි මේක බාලි වලටම ආවේනික හින්දු ආගමක් තමයි මේකල අදහන්නේ. කොහොම වුණත් මේ හින්දු ටෙම්පල් එක දැන් නම් ගොඩක් සංචාරකයන්ට පික්චර්ස් ගන්න විතරක්ම වගේ තමයි තියෙන්නේ. කවුරුත් වඳිනවා කරනවා එහෙම පේන්නේ නැහැ. විශේෂම දෙයක් කියන්න ඕනේ. හරි පිටපස්සෙන් තියෙන හෙවන් ගේට් එක. ඒකේ ටෙක්නික් එක තමයි ඒගොල්ලෝ මිරර් එකත් අල්ලලා තමයි පික්චර් එක ගහන්නේ. අපිට පේන්නේ නිකන් වතුර වගේ තියෙනවා කියලා. නමුත් ඒක වතුරක් නැහැ ඇත්තටම. මිරර් එක තමයි ඒගොල්ලන්ගේ රහස. ඒ ටික තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හෙවන් ගේට් එකේ ෆොටෝ එක 47 වගේ යන්නේ. අපි 57 ඉන්නේ අපි. ඒක නිසා අපිට පුළුවන් මේක උඩට ගිහිල්ලා බලන්න. එතකොට අර වොල්කැනෝ එක টොප් එක මාර ලස්සනට පේනවා. ගිහිල්ලා බලමු. තමන්ගේ නම්බර් එක එනකන් ඉතින් තැන් වාඩි වෙලා පැය ගණන් ඉන්නවා. ඉතින් අපිත් ඉඳගෙන ඉන්නවා.
1, 2, 3. Next pose. 1, 2. Good. Last one. Okay. One by one. 1, 2. Next pose. Good. Next pose. අපේ නම්බර් එක එනකන් අපිට ගොඩක් වෙලා බලාගෙන ඉන්න උනාට නම්බර් එක ආවට පස්සේ මේගොල්ලෝ එක විනාඩි ගානකින් අපේ පික්චර්ස් ටට් එකක් ගාලා අරගෙන දෙනවා. ඉතින් ඔහොම මින්න අපි ඊළඟට බලන්න යන ප්ලේස් එකේ විස්තරත් අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයාර් කරගන්නවා. බාලි හෙවන් ගේට් එකෙන් පස්සේ කෙලින්ම ආවේ මෙතනට. මේ තමයි තීර්ථගංගා බෝට් පැලස් කියලා කියන්නේ. එතකොට මේකට ලොකු ඉතිහාසයක් නැහැ. ලංකාවේ ගත්තොත් මේ වගේ රාජධානියකට ලොකු ඉතිහාසයක් තියෙනවානේ. නමුත් මේක 1948 තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහි බාලි වල හිටපු රජතුමාට මම දන්න විදිහට කින් කරන් ගසන් කියන රජතුමාට විනෝද වෙන්න තමයි මේ බෝට මේ ජල උද්‍යානය හදලා තියෙන්නේ. ඉතින් මේකෙත් තියෙන ලස්සන ෆොටෝ ලොකේෂන් වලට තමයි ඉතින් ගොඩක් ෆේමස්. පොඩ්ඩක් අපි ඇවිදලා බලමු. එකම තව දැකපු දෙයක් තමයි මේගොල්ලන්ගේ බෝට්ටු අර අපේ ලංකාවේ වගේ නෙමෙයි හැඩේ හරිම වෙනස්. දෙපැත්තටම මෙහෙම බැලන්ස් වෙන්න දෙකක් ස්ටැචුව එකම වගේ පාසේ හැම බැඳිලා තියෙනවා. ඒකෙන් පොඩි අර නැචරල් ගතියක් එහෙම දීලා තියෙනවා. කොහොම වුණත් මේ ලෑන්ඩ්ස්කේපින් ගැන කියද්දි මාරම ලස්සනයි. තව ඉස්සරහට යන්න. ඒත් එක්කම මේකේ තියෙන මේ ආකිටෙක්චර් එක ගැන කිව්වොත් ඒකත් මේගොල්ලන්ටම ආවේනික අර හින්දු ආගමත් එක්ක මික්ස් වෙච්ච ලස්සන ආකිටෙක්චර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉස්සරහට යනකොට තියෙනවා නිකන් යක්ෂ රාක්ෂ වගේ මේ පිළිම ටිකක් හදලා තියෙනවා. මේ මාළු කෑම දානවා කියලා දන්නවනේ. කට්ටිය ඇවිල්ලා ඒකින්ද මෙහෙම ළඟට ආපු හැටි කට අරිනවා ඇවිල්ලා. අපිත් ගත්තා මාළු කෑම වගේක් දාන්න. යා ඉස්සරහට.
water palace එකේ museum එකට තමයි දැන් යන්නේ. ගිහිල්ලා බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ලුවක් කොෆි එක හදන්නේ සතාගෙන් තමයි. දැන් නම් හොඳටම නිදි. අපි බලමු මේ සතාගෙන් කොහොමද මේ මිල අධිකම ලුවක් කොෆි එක හැදෙන්නේ කියලා. ජරා කරන මල පහ. නමුත් ඉතින් අපිරිය හිතෙන්න දෙයක් නැහැ. ලොකු ප්‍රොසෙස් එකක් මෙතන සිද්ධ වෙනවා. එන්නම ඒක කියලා. ඉස්සලාම ලුවක් සතා මල පහ කරාම ඒගොල්ලෝ ඒක අරගෙන දෙපාරක් විතර හොදනවා. හැබැයි දෙපාරක් හේදුවට මේක නෙමෙයි ගන්න. මේක ඇතුළෙත් මේක ඇතුළෙත් මේ තියෙන පොත්තක්. අන්න ඒක තමයි ඒගොල්ලෝ භාවිතා කරන්නේ. ඒකෙන්ද ගොඩක් අපිරිය හිතෙන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ ටී වලට දාන ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒවල ටී හදන්න භාවිතා කරනවා. මේ තමයි ඒගොල්ලෝ පිරිසිදු කරලා ගන්නේ ලුවක් සතාගේ මල පහ. දැන් ඉතින් මම ඉස්සෙල්ලා කවුවා වගේ මේ පොත් ඇරලා මේ කොළ පාට එක තමයි ඒගොල්ලෝ ගන්නෙ මේක. ඊට පස්සේ වෙන ප්‍රොසෙස් එක මේ වගේ. ඊට පස්සේ මේ ඒගොල්ලෝ ඒක විනාඩි 45ක් කබලේ බදිනවා. ඊට පස්සේ විනාඩි 45ක් කබලේ බැදලා ඊට පස්සේ තමයි අතනින් කුඩු කරන්නේ. එතන අපේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ආච්චි අම්මලා කරන්නේ මේ කෝක හදන්නේ මේ විදිහට ගෙදර හදන්නේ. ඉතින් ඒ ප්‍රොසෙස් එකම තමයි ඊට පස්සේ මෙතනදී සිද්ධ වෙන්නේ. අතන විනාඩි 45ක් කබලේ බැදලා ඊට පස්සේ ඒක වංගෙඩිය දාලා කොටලා ඊට පස්සේ මෙන්න මේකට ඒක අරගෙන පෙරලා තමයි කොෆි එක අපිට So we need to sitting here. ඔන්න දැන් අපිට අවස්ථාව හම්බුණා මේවා try කරලා බලන්න. මේ තියෙන සෙට් එක අපිට free try කරලා බලන්න පුළුවන්. ඒ වගේම ලුවක් කොෆි එකක් ගන්නවා නම් ඉන්දුනීසියානු රුපී 55000ක් වෙනවා. ඇත්තටම මේ ලුවක් කොෆි කියලා කියන්නේ ලෝකේ තියෙන මිල අධිකම කොෆි එක. ඉතින් අපි try කරලා බලමු. අපි මේ බලන්න ආපු අන්තිම තැන තියතම්පූර් ටෙම්පල්. නම පොඩක් එහෙම වෙන්න පුළුවන්. තියතම්පූර් ටෙම්පල්. ඒකේ ටිකට් එක ෆොරින් කෙනෙක්ගේ ඉන්දුනීසියානු රුපී 1,50,000ක් වෙනවා. දැන් අපි මෙහෙ ඇවිල්ලා ගොඩක් මිලියන බිලියන කොටි වෙලා තමයි ඉන්නේ. මොකද ලක්ෂ ගණන් වලින් තමයි මේ මෙහෙ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් බලමු ඇතුළට.
Yes. මේ තියතම් කියන එකේ තේරුම holy water කියන එකලු. Full moon. අර කලින් අපි දැක්ක මිනිස්සු ස්නානය කරන තැනට වතුර එන්නේ මෙතනින්. මේක ඇත්තටම කවදාවත් හිඳෙන්නේ නැති ස්වභාවිකව නිර්මාණය වෙච්ච උල්පතක්. ඒකත් පොළව යටින් තමයි අතනට වතුර එන්නේ. Amazing. ඔන්න දැන් අපි බාලිවල උබුට්ටුවේක ඉවර වෙලා දැන් ලන්ච් එක ගන්න තමයි ආවේ. අද දවසේ අපේ ඇක්ටිවිටීස් එක මෙතනින් ඉවර වෙනවා. මම හිතුවා ඔයගලන්ට පොඩි සමරයිස් එකක් දෙන්න ඕනේ කියලා අපේ ඔක්කොම ඇක්ටිවිටීස් ගැන. උදේ අපි ගියා හෙවන් ගේට් එක බලන්න. ඊට පස්සේ අපි ගියා තීර්ථගංගා වෝටර් පැලස් එකට ගියා. ඊට පස්සේ අපි ඩුවක් කොෆි ෆාම් එකට ගියා. ඊට පස්සේ අපි තව ටෙම්පල් එකකට ගියා. මේ ඕවරෝල් හැමදේම ගත්තාම මට හිතෙනවා view එක වයිස් ගත්තාම මාරම ලස්සනයි. ඒ වගේම ෆොටෝස් වලටත් ගොඩක් හොඳ ලොකේෂන්ස් තියෙනවා. ඇත්තටම මාරම ලස්සනයි. හැබැයි ඉතින් ඔය හැම දෙයකටම වඩා මම දැක්ක දෙයක් තමයි මෙතන මාර මාකටිං මේ ටුවරිසම් ඩෙවලොප් කරන්න මාකටිං එක නම් ආයෙ සුපිරියටම දීලා තියෙනවා. දැන් ඔබට දකින්න ඇති අර අපි හෙවන් ගේට් එකේදීත් ඒගොල්ලෝ අර ලස්සනට ෆොටෝ එක ගන්න මිරර් එකක් තියලා. එතන ඇත්තටම එහෙම ඒ කියන්නේ වතුර වගේ එහෙම මොකුත් නැහැ. මේ හැමදේම පොඩි දේ නම් මේගොල්ලෝ මාර විදියට මාකටිං කරලා ටුවරිස්ට්ලව ගෙන්න ගන්නවා. ඒක නම් මම දැක්ක මාරම දෙයක් මෙහි තියෙන. ඉතින් ඕක තමයි මට ඕවරෝල් මේ ගැන කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් තව බ්ලොග් එකකින් හම් වෙනකන් අපිව subscribe කරන්න. See you again. Bye.